මන්ත්‍රවලවා ඒ අදහස් ප්‍රකාශ කර පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එතුමන් විශාල දැඩි පරිශ්‍රමයක් යෙදුවා. මම හිතන්නේ මේ ප්‍රදේශයට ඒ නායකත්වය ලබා දෙන ගලින් මිදුල ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමනි අතිගෞරවනීය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය පාලියන සහෝදරයාත් කරගෙන යද්දී මම හිතන්නේ විශේෂයෙන්ම ප්‍රධාන කාර්යභාරයක් ඉටු වෙනවා මම හිතන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙතට. එනිසා මම ගෞරවණීයව ආරම්භ කර සිටිනවා මාර්ග සංවර්ධන අධිකාරී ප්‍රධාන ඉංජිනේරු අධිකාරී ප්‍රධාන ඉංජිනේරුතුමන් ඔබතුමන්ට ඊළඟට වැඩසටහන සමාප්තිය මහාචාර්යවරයෙක්ගෙන් හරි කට්ටයක් ගන්න තිබුණා මහාචාර්යවරු කිව්වෝ වැඩේ තියෙන්නේ ගර්ල් නිවුස් එකවත් දන්නේ නැහැ මූ කියන දේ තේරෙන්නේ දැන් අපරාධේ මගේ නගල
මේ කෙවල් දොර ඔතෝ කරලා දානවා මේ දාන මොකද දුක් කියලා නෙමෙයි. නිකන් බුදියන්නේ. තාලා තියෙන ජීවිතේ. ඉතින් වැඩක් නැහැ කියලා අපි දුක අපි විතරයි ගන්න. පුතා එන්න බෙන්න ඉස්සරහ. ආදි බලදාරේ දුක වැඩක් නැහැ. වැඩක් නැහැ. ඇයිලා බරු ඩාරි අලි ඉන්න චන්ද්‍රසේ මාත්‍යාගේ මාරද ගන්න. ඔව්. පනාකටත් වැඩිද මන්දයි මට දැනෙන්නේ. අපි පොන්චි කාලේදී මේ පාරේ වැටිම තමයි ගියේ. හැමදාමත් කඩතුළු වෙච්ච නේද? එහෙම මාර්ගයක් තමයි අපි මෙතෙක් ගමන් කරේ.
මට මතකයි වර්තමාන අපේ ආණ්ඩුව පිහිටවන්න කලින් හිටපු දැන් විශ්‍රාමික ඉන්න අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කාලේ ඔබට මුල් ගල තිබ්බා. ඔබට මතකයි කලම්බියක් නගරේ මුල් ගල් දේවතාවක් තිබ්බා. මම හිතන්නේ දීවරයම තියෙන කාලෙත් මුල් ගලක් තිබ්බා. ඇමති කාලෙත් මුල් ගලක් තිබ්බා. අගමැති වෙලත් මුල් ගලක් තිබ්බා. ජනාධිපති වෙලත් මුල් ගලක් තිබ්බා. හැබැයි තාමත් අපි යන්නේ මේ ප්‍රදේශයේ අපි නේද? හදිසියේ අපේ මේ රෝගියෙක් රෝහලට අරන් ගියොත් තාමත් යන්නේ මේ දුෂ්කරතා මැද්දේ. ඒ වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඊට පෙරත් අපි මේ පාර හදන්න කියලා අරගල කරමු මිනිස්සුන්ට. මතකයි ගලඹ නගරේ සියලුම මාර්ග වහලා අපි අරගලය කරේ මේ මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් විදියට ඒ වෙලාවේ මාර්ගේ හදලා දීපල්ලා කියලා අපි කිව්වා. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වෙලත් ඒ අරගලේ අපි නැවැත්තුවේ නැහැ. පළියට සහෝදරයා දන්නවා අනුරාධපුරයේ තියෙන දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේදී මම හිතන අපේ හිටපු මාර්ග සමාජික අධ්‍යක්ෂ හිටියේ එතකොට මම හිතන රත්නායක මහත්තයා හිටියේ. ඒ වෙලාවෙත් අපි මේ ආණ්ඩුව ඇතුළේ ඉඳන්ත් අපි මේ කතිකාව අපි නැවැත්තුවේ නැහැ. ඒකට හේතුව තමයි මේ ජනතාවට වග කියන මිනිස්සු විදියට නේ ඒ ජනතාවගේ අඳෝනාවන් අපි හොඳට අත්විඳලා තියෙන නිසා. ඒ නිසා මේකේ ප්‍රතිඵලයක් විදියට අපිට අද මේ 2026 අවුරුද්දේ ජනවාරි මාසයේ මේ වැඩේ අපිට ආරම්භ කරන්න හැකියාව ලැබුණා. මම නිතර අපේ මෙතුමාත් එක්ක මම කතා කරනවා. කවද්ද වැඩේ පටන් ගන්න? එතුමාම තමයි කිව්වේ එමනම් අපි දින ටිකක් කතා කරා. එතුමාම තමයි දිනයක් දුන්නේ. අද අපි 26 වෙනිදා මේ වැඩේ පටන් ගමු කියලා. ඒ නිසා මම මේ ප්‍රදේශ සභාපතිවරයා විදියට නෙවෙයි මේ ප්‍රදේශ පුරවැසියෙක් විදියට මම සතුටු වෙනවා. මේ වැඩේ අපිට ප්‍රමාද වෙලා හරි අද පටන් ගන්න ලැබීම සම්බන්ධව. ඒ වගේම මතක් කරනවා පහුගිය දවස්වල අපි ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ නොකුත් සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගත්තා. අපි සුළු ආර්මාර වැඩ පටන් ගත්තා. හැබැයි තියෙන අවාසනාවක මහත තාමත් මේ කොන්ත්‍රාත් කටයුතු වල ඉන්න බොහෝ දෙනා මට දැනෙන්නේ මේක හරියට වැඩේ අතට අරගෙන තියනවද කියන එක. තාම පටන් ගත්ත වැව්වල වැඩ අතරමං වෙනවා. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ වැඩ කරනවාද කියලාත් අපිට දැන් සැක සංකා තියෙනවා. ඒකට හේතුව තමයි බොහෝ කොන්ත්‍රාත් සමාගම් පහුගිය ආණ්ඩු කාලේ ලියාපදිංචි වෙච්ච නේ අපි දන්නේ ඒගොල්ලෝ දේශපාලන භාවිතාව. ඒ නිසා මම කියනවා කැනෝලා සමාගම කියන්නේ මේ රටේ ප්‍රසිද්ධ සමාගමක්. ඒ නිසා මේ සමාගම මේ අවුරුද්දක තියෙන ව්‍යාපෘති කාල සීමාව අපිට දැනෙනවා මේක මාස 6න් කරන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මම අපේ මෙතුමාත් කතා කරනකොට කිව්වේ වෙන් කරලා තියෙන මුදල් ටික දින ගානක් ටික බෙදපුවාම අර විදිහට අවුරුද්ද නිශ්චිත කාලයක් දෙන්න ඕන. ඒ නිසා මේ කැනෝලා සමාගමයි මම හිතන්නේ මේ නිලධාරි මාත්‍රු ඉන්නවද මම දන්නේ මම ඇහුවා දැන් ඉන්නවද කියලා. එතුමාලත් මෙතන හිටියා නම් හොඳයි. මොකද ඒගොල්ලෝ තමයි මේ වයිකීමේ ඉන්න අය. ඒ නිසා ඒගොල්ලෝගේ පැත්තෙන් මේ වැඩේට මම හිතන්නේ සාර්ථකව ඒ වැඩේ ක්‍රියාත්මක කරොත් තමයි අපි බලාපොරොත්තු ඉලක්කයට අපිට යා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපිට දැන් අභියෝගය. උතර පාර සම්බන්ධ තියෙන කතාව මගේ ඒක තමයි. මේකේ තියෙන එක තමයි තවත් අපිට යම් කොටස් අතහැරලා තියෙනවා. මම දැන් අපේ අධ්‍යක්ෂකතුමාත් කතා කරේ. ඒ ටිකත් මේ අවුරුද්ද ඇතුලේ අවසන් කරගන්න ඕනේ. ගලෙන් මුදුනට එන්න ප්‍රවේශ මාර්ග ටික අර පැත්තේ සීපුකොළන් මාර්ගය
අනිත් පැත්තෙන් ගත්තාම කැකිරා දාච්චම්බිලා මාර්ගය අපිට 2027 කතා කරන්න ඕන මාතෘකාවක් නෙවෙයි. හේතුව අපි සම්වර්ධනය අපි ඉදිරියට පිම්බිපණ යන මොහොතේ නේද? මේ කියන අභියෝග හැම එකක්ම හරියට මූණ දෙමින් අපි ඉස්සරහට යන්න ඕන. විපක්ෂයේ පැත්තෙන් නොයේ අබෝධ චෝදනා කරත් අපි දන්නා මොකද්ද කරන්න ඕන කියන වැඩි. ඒ නිසා අපි කලබල වෙන්නේ නැහැ නේද? මොඩ අභියෝග ආවත් අපි මේ ගත්ත බලය අපි ජනතාව අපේක්ෂා කරන මේ සියලු අපේක්ෂාව ඉටු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ආණ්ඩුවක් විතර අරගෙන මේ යනවා. ඒ වගේ පළාත් බල ආයතනයක් විදිහට අපි මොනතරම් විවේචන ආවත් ඒ විවේචන අපි සාධාරණ වුණා බාර ගන්න ලෑස්ති. එහෙම නැතුව වෙන වෙන තැන් වල කරන ඒවට අපි එහෙම අභියෝග වලට බය මිනිස්සු නෙවෙයි. ඒව බය වෙලා මේක වැඩ කරන්නත් බෑ. ඒ නිසා අපි විපක්ෂයෙන් මෙහෙම ගලෙන් බිඳුනන අපිට එහෙම දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. ඉන්න විපක්ෂයේ മന്ത്രിවරු උනත් නේද? ලොකු අභියෝග අපිට කරන්නේ නැහැ. අපි මේ රට නේද ගොඩනගලා තමයි අපි නැවත ආපහු වෙන්නේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව අරගෙන වැඩක් නෑ. මේ ආණ්ඩුව ගත්තත් අපි අතහරින්න නෙවෙයි. අතහරින්න නෙවෙයි ආ. ඒ නිසා රටේ ඉන්න ජනාධිපතිවරයාගෙන් ඉඳන් අපේ ඉන්න පහළම සංවිධායකයන් දක්වා මේ බලය අපි දැන් ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ නිසා විපක්ෂයේ දාන නේද? ඒ සෙල්ලම් වල බය මිනිස්සු නෙවෙයි. ජාතික ජනබලය කියන්නේ නැත්තම් ජනතාවතුර කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ නිසා අපි ඊටමත් අමාරුකම් මැද්දේ ඊටමත් දුෂ්කරතා මැද්දේ තමයි මේ බලය අරගෙන තියෙන්නේ. මේක නිකන් සරල රේඛාවක් වගේ කොහොම පහසුවෙන් ගත්ත බලයක් නෙවෙයි. ඒ නිසා අපි විපක්ෂයේ ඉන්නකොට හුඟක් අභියෝග තිබුණා. මොකද මම අවුරුදු 25ක් කර මේ දේශපාලනේ ඉන්න නිසා මම දන්නවා සමහර වෙලාවට අපිට ගම් වලට ගිහිල්ලා නේද අපිට පෝලිං බූත් එකකට කෙනෙක් යවාගෙන බැරි මට්ටමකට අපි තිබුණේ. පෝලිං බූත් එකට ගියොත් අපිට පහර දෙන තැන් වලට මේ සමාජය හැදිලා තිබුණේ. මැතිවරණයක් ජයග්‍රහණ කරනකොට අපිට අපේ ගම් දනවල අපිට ජීවත් වෙන්න බැරි පරිසරයක් හැදිලා තිබුණේ. ඒ නිසා විපක්ෂයේ තියෙන අපේ දේශපාලන ඉතාමත් අමාරුයි. ඒ නිසා අපි ආණ්ඩුව අරගෙන තියනවා අපිට මේ දේශපාලන කරන එක දැන් පහසු දෙයක්. ඒ නිසා මේ ආදරේ අමරතාත්‍ර සහෝදරයන් අපි කියනවා අපි හැමෝම එකට එකතුලා වැඩ කරමු. ඒ වැඩ කිරීමෙන් අපි හැමදෙනාම නේද තමාට කරන කැපකිරීම කරමින් මේ රට නැවතනේ අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් අපි රට නිර්මාණය කරගන්න අපි හැමදෙනාම එකට එකතු වෙලා වැඩ කරමු කියන ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ජාතික ජනබලවේගයට ජය වේවා. ගණේවල් පොළ දාච්චි හම්බෙල්ලාව කියන මාර්ගය තමයි අපි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් භාවිතා කරන්නේ. මේ කිලෝමීටර් 46ක මාර්ගයක් තමයි මේ මාර්ගය. මේ කිලෝමීටර් 46 සමග එකතු වෙලා කැකිරාවේ ඉඳන් කිලෝමීටර් 82ක ප්‍රමාණයක්. අපි 2019 වර්ෂයේ කොන්ත්‍රාත් සමාගම් 6කට අපි දුන්නා මේක මේ ව්‍යාපෘතිය යටතේ හදන්නේ. එතකොට ඒ අවස්ථාවේ කොන්ත්‍රාත් සමාගම් 6ක් විසින් මේක පටන් අරගෙන කරගෙන යද්දි තමයි මම හිතන්නේ එක බාධාවන් ඇවිල්ලා අතරමඟ නතර වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අතන මේක කරගන්න දෙයක් නැතුව තමයි කොහෙන්වත් අපිට ප්‍රතිපාදන ලබා ගන්න බෑ. එතකොට ඒ අවස්ථාවේදී කිලෝමීටර් 20ක මේ කිලෝමීටර් 46න් 20ක ප්‍රමාණයක් තමයි මේ ගණේවල් පොළ ඉඳන් තාච්චි හල්බිල්ලාව කියන තැනට හදලා තිබ්බේ. ඒකට තැනින් කොටස් 4ක් විදිහට තිබ්බා. ඒකට මේ කොටස තමයි මම හිතන්නේ ලොකුම කොටස. කිලෝමීටර් 600 ඉඳන් ගණන් බිඳුනව පහු කරගෙන යද්දිම තියෙනවා. ඒකට අපිට යෝජනා කරන්න පුළුවන් යම්කිසි මුදලක සීමාවක් තියෙනවා. ඒ සීමාවේ අපි මේක පුළුවන් වුණේ අපිට කිලෝමීටර් 4යි. මේ කිලෝමීටර් 4 අපි දැම්මේ කිලෝමීටර් 30 ඉඳන් 27 කියන සීමාවට. ඒකට නමුත් අර කෑල්ලක් හදලා තිබ්බ හින්දා අපි දැන් යන්නේ පොඩි මීටර් 400 කෑල්ලක් අඩු වෙනවා. ඒක 3.6ක ප්‍රමාණයක් අපි මේක හදනවා. ඒත් එක්කම මේ පාර අපි සම්පූර්ණ කරගන්න ඕනේ. මොකද දැන් මේ කොටස විතරක් හදලා හරියන්නේ නැහැ. තව ඉස්සරහ තියෙනවා අපිට කොටස් කීපයක්.
ඒ ඔක්කොම කිලෝමීටර් 10 විතර ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් දැන් අපි කිලෝමීටර් 3ක් ඒ කියන්නේ 12යි නම් මුල හරිය 12යි නම් යකල්ල හරිය ඒ හරිය අපි ඍජුකම් ක්‍රමයට කරනවා කිලෝමීටර් 3ක්. එතකොට අපි ක්‍රමයෙන් දෙපැත්තේ මේක හදාගෙන ඉන්න තමයි අපේ අන්තිමේට අපි ගලමිදුන ටවුන් එකට එනවා. එතකොට මේක ගලමිදුන ටවුන් එකටම යන්නේ. ටවුන් එකට කිලෝමීටරයකට කලින් තමයි නතර වෙන්නේ. ඔව් සෙල් එක හරියනවා. ඒතකොට එතනින් නතර කරලා අපි ගලමිදුන ටවුන් එකට අපි වෙනම ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ටවුන් එක මීට වඩා ටිකක් අපි හොඳට හදන්න ඕනකම තියෙනවා. ඒකට ඒක වැය වෙන මුදල ටිකක් ලොකු මුදලක්. මේක සැලසුම් කරන්න තියෙනවා. ඒ වැඩ කටයුතු දැන් කරගෙන යනවා. ඒත් එක්කම ගලමිදුන ටවුන් එකේ අපි කාණු පද්ධතිය දැනට මේ ටෙන්ඩර් දීලා තියෙනවා. ඒකත් මම හිතන්නේ ඊළඟට පටන් ගන්න ඕනවා වෙයි. ඒතර මේකේ අපි කිලෝමීටර් 3.6 ප්‍රමාණයක් කරනවා. අපිට වියදම් අපි කොන්ත්‍රාත් දීලා තියෙන මිලියන 223කට. ඒතර අපේ ඉංජිනේරු ඇස්ටිමේට් එක තිබ්බේ 258යි. ඒතර 223කට තමයි මේ කොන්ත්‍රාත් සමාගම විසින් මේක අරගෙන තියෙන්නේ. ටිකක් අඩුවෙන් අරන් තියෙනවා. ඒතර මේකේ දැනට අපි හදලා තියෙනවා මේ බෝක්කු පාලම් යම් කිසි ප්‍රමාණයක් අර ගිය පාර ව්‍යාපෘතියෙන් නිම කරලා තියෙනවා. දැන් අපි අලුතෙන් 10ක් විතර අපිට හදන්න තියෙනවා. ඒක ඉස්සල්ලාම පටන් ගන්න ඒ ටික හදන්න. ඒත් එක්කම අපි පාර ගත්තාම දැන් හදලා තියෙන පාරේ තියෙනවා මීටර් 7.6ක් පළල. ඒ පළලටම අපි හදලා. ඒක දෙපැත්තේ ෂෝල්ඩර් එක මීටර් 1 මීටර එනවා. ඒක සම්පූර්ණ 9.6ක පළල මේ පාරේ තියෙනවා. එතකොට අපි මේ මාර්ගය ගැන කියන්නේ මේ මාර්ගය ඇත්තටම මම මාර්ග සංවාදිකාරිය සම්බන්ධ වෙලා අවුරුදු 20ක් විතර වෙනවා. එතකොට මම මුලින් එද්දි මේ පාර හදනවා. මේකට මමත් සම්බන්ධ වුණා මේ ඒ සම්බන්ධ වෙච්ච ඉංජිනේරුවෙක් විදිහට මුල් හරියේ සම්බන්ධ වෙනවා. ඒවා තාමත් හදනවා. අපි දැන් මම ප්‍රධාන ඉංජිනේරු විදිහට පත් වෙලා ඉන්නවා. මේක අදිස්ථානය තමයි මොකද ගහන්නේ මේ මාර්ගය ඉවර කරන්නේ. මේ මාර්ගය සම්පූර්ණ කරන්න ඕනේ. ඉවර කරාට පස්සේ මොකද මේක අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා කිලෝමීටර් 719ක්. ඔක්කොම මාර්ග සංවර්ධන අධිකාරියට අයිති. ඒ 719 96ක් කාපට් කරලා තියෙනවා. කාපට් හොඳ පාරවල්. ඒකට 104ක් තමයි තියෙන්නේ කාපට් නැතුව. එතකොට මේක කැලලා. අපේ ඒ හින්දා අපි මේ පාර අතාරින්න පාර සම්පූර්ණයෙන්ම නිම කරනවා. සභාපතිතුමාත් අපිට හැම වෙලේම කතා කරනවා. එතකොට දැන් මේ කැලල හරි ගියාට පස්සේ සභාපතිතුමා අහන්නේ අර කැලලට මොකද කරන්න කියලා තමයි. ඒත් අපි මේ කැලල අතාරින්න අනිවාර්යෙන් මේ අවුරුද්දේ අපේ බලාපොරොත්තු තියෙන මේ අවුරුද්ද ඇතුළත මේ මාර්ගය අවසන් කරන්න. එතකොට ඒත් එක්කම අපි මේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැන් අර කිව්වා වගේ සමහර මේ ප්‍රදේශය ගැන දන්නේ ඔබතුමාලා. එතකොට මේ සමහර දේවල් අපිට අපි තියරි කියන්නේ අපි ඒවා යොදලා කරාට මේකේ ඇත්තටම වෙන දේවල් දන්නේ ඔබතුමාලා. එතකොට මේකේ වතුර ගලක් බහින ඒවා සමහරලාට දැන් මේ ලොකු ගඟ වතුරත් එක්ක වෙනස් ටැංක් වලින් වතුර ගලාගෙන යන්න පටන් ගන්න තියෙන ඒවා ඒ වගේ ස්ථාන තියෙන්න පුළුවන්. එතකොට ඒවා අපිට දැනුම් දීලා මේ අපේ ව්‍යාපෘති ඉංජිනේරුතුමා ඉන්නවා. ඒ වගේම වැඩ කරන අපේ මාර්ග සංවාදිකාරියේ අනිකුත් නිලධාරී මහත්තුරු ඉන්නවා. ඒ අයට වගකීම් පුද්ගලයන් හරහා දැනුම් දුන්නොත් අපි ඒ ගැන සලකා බලලා එතකොට අපිට අවශ්‍ය වෙනස්කම් ඒ අවශ්‍ය දේවල් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේක අඩුපාඩු සිද්ධ වෙනවා නම් මේව කරනවා නම් අපිට ක්‍රමවත් විදිහට දැනුම් දුන්නා හොඳයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. ඒත් එක්කම අවසාන වශයෙන් අපි මේ මාර්ගය අවුරුද්දක කාලයක් ඇතුළත නිම කරන්න තමයි දාලා තියෙන්නේ. නමුත් අපි ඒ ආයතනෙ දැනුම් දීලා තියෙන්නේ අවුරුද්ද නෙමෙයි අවුරුද්දට කලින් ඉවර කරන්න කියලා. ඒ හින්දා අපි බලමු කොහොම හරි මේක අවුරුද්දකට කලින් මේ රටේ මිනිසුන්ට ඒ සාධාරණ ඉෂ්ට කරන්න බැඳී ඉන්නවා කියන කාරණාව මේ අවස්ථාවේ බොහොම ඕනෑකමින් යුක්තව සඳහන් කරන්න කැමතියි. මොකද අපි මේ ආණ්ඩුව බාරගත්තේ අපේ පෞද්ගලික ඕනෑකම් ඉෂ්ට කරගන්න නෙවෙයි. යම්කිසි කාලාන්තරයක් තිස්සේ නේද අපි දැකපු හීනයක් සැබෑ කරගන්න නිමේෂයේ උදා වෙන අවස්ථාවේ කාටවත් අත බැඳගෙන පෙරවගෙන මගේ නෙමෙයි අපේ නෙමෙයි කියලා කියන්න බෑ. ඉතින් ඒ විදිහට වෘත්තිකයන් වශයෙන් හිටපු අපි ඒ සමාජ උවමනාව වෙනුවෙන් ඒ කැපකිරීම කරලා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ.
මේ රටේ දියුණුව අභිවෘද්ධිය එහෙම නැත්නම් මෙපමණ කාලයක් මේ දුක් විඳපු පීඩාවට පත්වෙච්ච ජනතාවට සහනයක් සලසන්න සහ රටක් විදිහට ලෝකෙම දිනා ගන්න පුළුවන් තත්වයට ගෙනියන්න. නැත්නම් අපේ පිළිගැනීමේ කතාවදී අපේ සේන මන්ත්‍රීතුමා මෙතන පැහැදිලි කළා නේද? යම් ප්‍රමාණයකට අපි සමාජයේ ශෝධනය කරමින් නේද? වැරදි සහගත තැන්වල ජීවත් වෙච්ච මිනිසුන් ඒවෙන් ගලවා ගනිමින් ඔවුන් නිවැරදි තැනකට ගෙනිහිල්ලා මේ සමාජයේ සමස්තයක් විදිහට අපි ඔසවා තබන වගකීමක් තියෙනවා. ඒතර පාර හැදීම විතරක් නෙවෙයි සමස්තයක් විදිහට සියලුම කටයුතු වල වගකීම අප උර මත රැඳිලා තියෙනවා. මම හිතන්නේ සමාජයේ ප්‍රධාන විවේචනයක් නැති වුණත් විපක්ෂයට කරගන්න දෙයක් නැති නිසා මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවකට ලක් වෙලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මෙච්චර කාලයක් ඉතා සීමිත වූ පන්තියකට කණ්ඩායමකට අවස්ථා අවකාශ සැදිච්ච එක තවදුරටත් ඔහොම යන්න දුන්නාම ඇත්තටම සීමිත පිරිසක් විතරයි අධ්‍යාපන තුළ ජයග්‍රහණ ලබන්නේ. අපි එකෙන් කියන්නේ මේ දිවිච අධ්‍යාපන ක්‍රමයේ 100% වැරදි කියලා. ඒ තුල තමයි අපිත් ඉස්සරහට ආවේ. ඒ ප්‍රතිලාභින් ලැබපු මිනිසු තමයි මේ අපි. ඒ නිසා ඒවෙත් තිබුණා නම් අඩුපාඩුවක් අපි දැක්ක දුටු තැන ඒවා නිවැරදි කරගෙන වඩා වේගයෙන් වෙනස් වෙලා ඉස්සරහට යන උවමනාව සමාජ උවමනාව තමයි අපි ඉස්සරහා තියෙන්නේ. ඒ හින්දා මේ අවුරුද්දේ 2026 එක වසරින් 6 වසරින් ආරම්භ කරන්න නියමිතව තිබුණු වැඩසටහන අපි ක්‍රියාත්මක කළා, ස්ථාපිත කළා, එක වසර ආරම්භ කළා. නමුත් 6 වසරේ මේ පුංචි ගැටලුවක් නිසා ඒක බරපතල නිකන් සමාජ අපරාධයක් ගන්නේ විපක්ෂයේ විසින් විවේචන සපයන්න අරගත්තා. නමුත් කවුරුවක්වත් තාම කොතනකවත් කතා කරන්නේ ඒ ප්‍රතිසංස්කරණ මත තමන්ගේ අනාගතය පිළිබඳ දැස් අයා බලා සිටි අර දරුවන්ගේ මානසිකත්වයට මොකද උනේ කියලා. අදටත් ඒ ළමයි ඒ අපේක්ෂාවෙන් ජීවත් වෙන්නේ ඒ දෙමව්පියන්ට ඒ උවමනාව තියෙනවා. ඒ නිසා වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒවා පෙන්වා දෙන එක කාගෙත් යුතුයකම. ඒවා නිවැරදි කරන එක පාලකයා වගේම නිලධාරීන්ටත් මේ මැදිහත් වීම කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා වඩා වේගයෙන් මේ ප්‍රතිසංස්කරණවල තියෙන අඩුපාඩු හදාගෙන නිවැරදි කරගෙන ඉක්මනින්ම මේවා ස්ථාපිත කරලා මේ රට ජයග්‍රහණය කරා ගෙනියන යහපත් වූ සුන්දර මිනිසුන් ටිකක් මේ රට තුල භූමිය තුල නිර්මාණය කරන්න. ඒ නිසා මම හිතනවා අද අපි මූලික අරමුණ උනේ මේ මාර්ගය ඉදිකිරීමේ කටයුත්තට අද ප්‍රවේශයක් ලබා ගැනීම. මොකද මේ මාර්ගයත් 2019 පමණින් වරින් වර කඩින් කඩ විවිධ ආණ්ඩු ඇවිල්ලා කීප අවස්ථාවකින් සංවිධානය සංවර්ධනය කරපු මාවතක්. එතකොට පසුගිය දවස්වල ඇති වෙච්ච ආර්ථික කඩාවැටීම් ඒ වගේම වෙනත් අර්බුද හමුවේ මේවට වෙන් කරන්න මුදල් තිබුණේ නැහැ. ඒ නිසා මග අතහැරලා දාපු එක නැවත වටේකින් දැන් අපේ ආණ්ඩුව ඇවිල්ලා පුංචි කාලයකින් ඒවා යථාවත් කරලා කරගෙන යන්න අවශ්‍ය අවකාශය සලසමින් ඉන්න මොහොතක්. ඉතින් මේක ඔබ අපේක්ෂාවෙන් හිටපු එකක්. අපිත් එක්ක නිතර කතා කරපු මාතෘකාවක්. ඉතින් අපි සතුටු වෙනවා ඔබත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව පිහිටෙවුවා වගේම ඔබත් එක්ක එකතු වෙලා ඔබ අරමුණු කරන නැත්නම් මේ රටක් විදිහට අපි අපේක්ෂා කරන ඉලක්ක කරා ළඟා වෙන්න සහයෝගීතාවය ඇතුළේ ගමනක් යන්න. ඉතින් ඒ සඳහා සියලු දෙනාට ආශිර්වාද කරමින් මේ ඉදිකිරීම වඩා ක්‍රමවත්ව ඒ ප්‍රමිතියෙන් යුතුව කරන්න අපි ආරාධනය කරනවා අදාළ ඒ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම අධීක්ෂණය නිරීක්ෂණය සම්බන්ධයෙන් RDA අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉංජිනේරුතුමා ප්‍රමුඛ කණ්ඩායම මේ සම්බන්ධයෙන් සොයා බලමින් ඒ අවශ්‍ය මැදිහත් වීම ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. වගේම ප්‍රජාව විදිහට ඔබටත් ඒ අයිතිය තියෙනවා යම් ආකාරයකට සමාජ විගණනයක අපි යෙදෙන මිනිසුන් විදිහට මේවා පිළිබඳ යම් නිරීක්ෂණයක් අධීක්ෂණයක් දැකලා අඩුපාඩුවක් පේන තැනකදී ඒවා සුදුසු පරිදි අවශ්‍ය තැන්වල සාකච්ඡා මාර්ගයේ නිවැරදි කරගනිමින් ඉස්සරහට යන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා ඔබෙනුත් ඉල්ලා සිටිනවා. ඉතින් අද දවසේ මේ ආරම්භ කරන කටයුත්ත ඉතා ඉක්මනින් මාස කීයද තියෙන්නේ අපිට? 3යි නේද? ඔව්. 12. ඔව්. අපි බලමු නේද? කල්ැතුව මේක වඩා වේගෙන් අපිට කරගන්න පුළුවන් නේද? ඒ ඵලය භුක්ති විඳින්න මේ රටේ ජනතාවට අවස්ථාව සැලසෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ජයග්‍රහයි හෙට දවසක නේද? සතුටින් ජීවත් වෙන මිනිසුන් දකින්න ආටියෙන් මා සමුගන්නවා. බොහොම ස්තුතියි.